සුබ දවසක් කියලා පිළිගන්න කට්ටියම YouTube channel එක පැත්තට මාරම බිසි ෂෙඩියුල් එකක ඉන්නේ මේ කාලේ හේතුව ප්‍රොඩක්ෂන් වැඩි වැඩ ගොඩාක් ඉවර කරන්න සිද්ධ වුණා ඔෆිස් එකේ CubeCon එකත් එක්ක අපේ ටීම් එක ලන්ඩන් වලට සහභාගී වුණ නිසා ඉතින් ඔය කරුණු සහ ඔෆිස් එකේ වැඩ ෆැමිලි අරන්ස් ඔක්කොමත් එක කාලය අඩු වුණා ඒක නිසා තමයි ටිකක් YouTube channel එකේ වීඩියෝස් දිගටම වෙන්න එකපාරට පොඩ්ඩක් ස්ලෝ වෙන්න ගත්තා. ඒකට හේතුව ඉතින් ඔය කාරණා ටික හැමදේම බැලන්ස් කරන්නත් එපේ. හරි. ඉතින් ඕක කියද්දිම අද හිතුවා මට මේ වීඩියෝ වලට කල්ය වැඩි නිසා අද වීඩියෝ එකක් දාන්න ඕනේ. ඉතින් මූලිකවම මේ වීඩියෝ එක ගේන්නේ මම දන්නවා Kubernetes ගැන සෑහෙන්න කතා කරනවා පබ්ලික් සෙෂන්ස් කරනවා ඉවෙන්ට්ස් වලට සහභාගී වෙනවා ඔය ඔක්කොම Kubernetes ගැන කරද්දී මම මූලිකව කියන කාරණා තමයි පුතාවා Kubernetes ඉගෙන ගන්නවා නම් Kubernetes දන්නේම නැති කෙනෙක් නම් මුලින්ම අත තියන්න යන්න එපා ඊට කලින් කරන්න දෙයක් තියෙනවා හරි හැම දෙයකම අපි මුල්ම වැඩේ කරන්න කලින් ඒකට සමානලට ප්‍රීරික්විසිට්ස්. එහෙම නැත්නම් ඒක කරන්න කලින් අවබෝධයක් ගන්න ඕන දේවල් තියෙනවා. ඉතින් ඒවයි තමයි Kubernetes පටන් ගන්න කලින් පුතා අනිවාර්යයෙන්ම containerization කියන concept එක දැනගෙන ඉන්න. ඉතින් containerization concept එක ගැන හොඳ අවබෝධයක් නැතුව Kubernetes කවදාවත් හරියට ඉගෙන ගන්න බෑ. ඒක containerization ගැන කතා කරද්දී ඒකට සම්බන්ධ වෙන ප්‍රධානතම tool එකක් තමයි Docker කියලා. Docker වලට අමතරව තව containerization පැත්ත වැඩ කරන ඒකට ආපු tools තියෙනවා. ඔය builder, podman එහෙම තියෙනවා. ඒ වුණාට අපි Docker තමයි ලෝකේ popular නිසා Docker තමයි අපි කතා කරන්නේ ගොඩක්. නැද්දි Docker මුලින් ඉගෙනගෙන ඉන්න ඕන Kubernetes වල අත තියන්න කලින් හොඳට master කරලා තියෙනවා. ඉතින් ඒ කතන්දරේ කියද්දි මට පොඩ්ඩක් හිතුණා වීඩියෝ එකක් කරන්න ඕන කියලා මේ අලුතෙන්ම Docker වල මේ එළියට ආපු ඔය Docker init සහ Docker bake කියන අලුත්ම utilities දෙක ගැන. ඉතින් ඕකේ මම මුලින්ම පටන් ගන්න පොඩි අවබෝධයක් දෙන්න Docker init කියන එක. දැන් Docker init කියන්නේ හරි වටින tool එකක්. මේක මම කරලා බැලුවට පස්සේ හේතුව තමයි දැන් සාමාන්‍ය කෙනෙක්ට වාගේ Python application එකක් තියෙනවා කියලා හිතන්න. ඔය Python application එක අපි හිතමු app.py එකක් තියෙනවා සහ requirements.txt එකක් තියෙනවා dependencies ටික තියෙන ටික. දැන් ඔය වගේ සරල application එකක් basic එකක්. දැන් ඔය වගේ අවස්ථාවක ඕක අපි සාමාන්‍යයෙන් run කරන්නේ Python 3 කියලා ගහලා app.py කියලා දීලා ඒ විදිහට run කරනවා. දැන් ඕක කරාට අපිට සාමාන්‍යයෙන් ඔය ඇප්ලිකේෂන් එක ඊළඟට රන් වෙනාට පස්සේ කරන්නේ containerize කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් dockerize කරන්න කියනවා. එහෙම කරද්දී ඊළඟට කට්ටියට ගොඩාක් developers වලට හරි operation teams වල ඉන්න අයට එන ප්‍රශ්නයක් මොනවා හරි ඒවට සම්බන්ධ කෙනෙක්ට ඕවා ලියද්දී කොහොමද දැන් අපි ඕකට containerize කරන්න කියලා. මොකද ඔතනදී docker file එකක් ලියන්න වෙනවා කතන්දරේ. හරිද? ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ කතන්දරයකදී ටිකක් එකපාර පටන් ගන්න කොහොමද කියලා හිතන්න බෑ. මේ docker init කියන එකේ වාසිය තමයි ඔයා docker init command එක හරහා මේක ජෙනරේට් කරලා දෙනවා හරි ලස්සනට Docker. මේක යුටිලිටි ටූල් එකක්. ඒ කියන්නේ මේක අපි Docker init පාවිච්චි කරාම මේ අදාළ ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය කරන Docker ෆයිල් එක මොකක් හරි තව docker compose.yaml එකක් තියෙනවා නම් ඒක සහ තව readme ෆයිල් එකකුත් දෙනවා මේ container එක අප් වුණාට පස්සේ කොහොමද ඒක access කරන්න කියන එක සම්බන්ධව instructions එක. හරිම වටිනවා කරලා බලන්න පොඩි අවබෝධයක් දුන්නේ Docker init වලින් මොකද්ද වෙන්නේ කියලා. පොඩ්ඩක් යමු වීඩියෝ එක දිග්ගැස්සෙන නිසා මේ Docker bake command එක. මේකත් සුපිරිම යුටිලිටි ටූල් එකක් Docker bake කියලා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම අවස්ථාවක් කියනවා දැන් පොඩි ඇප්ලිකේෂන් එකක නම් අපි දන්නවා දැන් අර කලින් ඇප්ලිකේෂන් එක ගත්තොත් චූටි සිම්පල් ඇප්ලිකේෂන් එකක්. මේකට අපිට Docker ෆයිල් එකක් ලියලා Docker build command එක ගහලා අපිට අවශ්‍ය කරන Docker image එක create කරගන්න පුළුවන්. right build කරගන්න පුළුවන්. හැබැයි දැන් ඔයා හිතන්නකො ලොකු ඇප්ලිකේෂන්ස් වලට එද්දී හිතන්න database එකක් තියෙනවා front end එකක් තියෙනවා right middle tier එක තියෙනවා ඔය වගේ තියෙනවා කරුණු. හරිද? ඔය කතන්දර ටික ආවම දැන් components 3ක් විතර තියෙනවා. හරිද? ඔයවට අපි Docker files ලියලා ඊට පස්සේ ඔයා build කරන්න එපා. සාමාන්‍යයෙන් traditional විදිහට build කරද්දී අපි front end එක ගන්නවා Docker build එකක් ගහලා ඒකට දාලා front end image එක build කරනවා. back end එකට ආවම back end build Docker build එකක් ආපහු ගාලා ආපහු build කරනවා. ඊට පස්සේ තව මොකක් හරි මොනවා හරි Docker image එක මොනවා හරි component එකකට දෙනවා ඒකට Docker build ගහලා ඒකත් build කරනවා. ඔය විදිහට තුනක් තිබ්බ තුනක් පහක් තිබ්බ පහක් සාමාන්‍යයෙන් Docker build මම මේ කියන්නේ මේවා කරන්න පුළුවන් විවිධ tips and tricks කියන ඒවා සාමාන්‍ය ක්‍රමයේ ඔය විදිහට කරලා තමයි Docker build ගහලා ඔය commands වලින් අපි build කරන්න ඕනේ. Docker build commands තුනක් ගහලා මේ Docker bake එකේ සුපිරිම කතන්දරය තමයි මේකේ අපිට පුළුවන් වෙනම Docker build කියලා ෆයිල් එකක් ලියන්න පුළුවන් YAML එකක් වගේ. ඒක ලියලා අපිට දෙන්න පුළුවන් ඒක ඇතුලේ services විදිහට front end, back end and any component. හරිද ඔයාලට තියෙන. ඒ ටික දැන් තුනක් තියෙනවා නම් තුනම ලියුවා. ලියලා ඒකට අදාළ මොන විදිහට image එක මේවා වෙන්න ඕනේ, name එක මොකද්ද? ඊට පස්සේ මේක app එක app එක වා සාමාන්‍ය run කරන්නේ කොහොමද? front end එක නම් කොහොමද run කරන්නේ? ඒ command එක වගේ දේවල් දීලා පොඩි configuration file එකක් ලියනවා. ඒක ඇතුලේ ඔයාලට අර front end back end another component මොකක් හරි කියන 3-4 පහම ලියන්න පුළුවන්. ලියලා විශේෂත්වය තමයි Docker build commands එක ගා ආපහු තුන් පාරක් build කරන්න ඕනේ නැහැ Docker files. Docker bake command එක Docker buildx bake කියන විදිහට command එක ගහලා මේක තව බලන්න කියලා මම මේ මගේ මතකයෙන් කියන්නේ ඔයාලට මේක තව refer කරන්න කියලා Docker වලට මම මේ idea එක දෙන්නේ Docker buildx bake කියලා ගහලා ඒ අදාළ මේ Docker bake file එක දුන්නාම YAML එක දුන්නාම හරි ලස්සනට අර ඒකේ list down කරලා තියෙන සියලුම components අදාළ Docker images build කරනවා. හරි ලස්සන හරි වටින utility tool එකක් Docker bake කියන්නේ.
කරලා බලන්න අපි වැඩ කරනවා මේ දවස්වල මොනවත් ඔකත් එක්ක ඔෆිස් එකේ වැඩවලට Docker init එකත් යූස් කරනවා අලුත් ප්‍රොජෙක්ට්ස් වලට අපි කරන හරි වටිනවා ඉතින් ඔය කතන්දරය කියන්න ඕනේ උනේ පොඩි අවබෝධයක් දෙන්න containerization ඉගෙන ගන්න Docker ඉගෙන ගන්න ඒක ඉගෙන ගන්න නැතුව පුතා Kubernetes වලට අප ගහන්න එන්නත් එපා right අනිත් එක තමයි මේ කතන්දර කියද්දි Docker bake init ගැන හොඳම තැන ඉගෙන ගන්න පුළුවන් Docker official documentation ඒකත් එක විශේෂම දේ තමයි අපේ Codeco DevOps Academy එකේ අලුත්ම containerization සම්බන්ධ course එක release වෙලා තියෙනවා හරි අන්න ඒ course එකේ ඔය updates පවා තියෙනවා ඔය Docker bake Docker init commands කොහොමද පාවිච්චි කරන්න කියලා පවා තියෙනවා සහ විශේෂම දේ ඒක ඇතුලේ අපි projects හදලා තියෙනවා hands on projects 6-7ක්ම තියෙනවා 7කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ඒ projects ඔයාට කියන practical real world දේවල් ඉගෙන ගන්න hands on experience එක ඕනේ ඒ අවශ්‍ය කරන දේ තමයි අපි Codeco DevOps Academy එකේ මේ හැම course එකකින්ම දෙන්නේ එතකොට මේ containerization සම්බන්ධ තියෙන මේ Docker සම්බන්ධ තියෙන මේ beginner to intermediate course එකත් ඒ වගේම තමයි හදලා තියෙන්නේ ඉතින් අර real practical දේවල් කර ඔයාගේ අතේ හුරුව ගන්න පුතා මේවා කරන්න බෑ ඉතින් ගිහිල්ලා බලන්න අදම enroll වෙන්න අපේ මේ course එකට මම link එක YouTube එකේ description එකේ මුලින්ම දාලා තියන්නම් ඒ course එකේ link එක ගිහිල්ලා අදම enroll වෙන්න හොඳයි නම් හොඳ comment එකකුත් දෙන්න feedback එකක් දෙන්න අපි ඕනෑම feedback එකක් ඒක accept වෙනවා හොඳ හෝ නරක හෝ ඕනෑම මොකද එහෙම කිව්වම තමයි අපිට පුළුවන් වෙන්නේ ලංකාවේ මේක තමයි DevOps සම්බන්ධ specifically target කරලා කරන reliable එකම platform එක දැන් තියෙනවා මොකද ඔයාලා දන්නවා මම කවුද කියලා ඒතර මම යමක් කරන්නේ එළියට දෙන්නේ reliable accurate 100% දෙයක් දන්න දේවල් තමයි හරියට දෙන්නේ එහෙම නැතුව අපේ instructor කෙනෙක්ව මම වැඩ කරන්න දෙන්නේ right එහෙනම් Docker අපේ course එකට ගිහිල්ලා enroll වෙලා බලන්න ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න හම්බෙයි. හරි අදට වීඩියෝ එක ඔච්චරයි. ඉස්සරහට වීඩියෝස් මේ පොඩ්ඩක් ඔෆිස් එකේ වැඩ ටික පොඩ්ඩක් මේවා වුණාම අරගෙන එනවා ආපහු networking playlist එකයි Kubernetes playlist එකයි ඒ කතන්දර ඔක්කොම මේ විදිහට අරගෙන එනවා සහ අර think like a solution architect playlist එකක් ගේනවා. ඊට කලින් අර networking playlist එකේම ඉවර කරලා දාන්න ඕන පුතා. ඔයාලට නැත්තම් අවබෝධය ගන්න බෑ. මේ අර වගේ ටිකක් complex level එකේ වීඩියෝස් වල තියෙන දේවල්. right. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.